සමහර දවස් තියෙනවා මුළු ලෝකෙම ඔයාට එරෙහිව නැගී සිටිනවා වගේ දැනෙනවා. හැමෝම ප්‍රශ්න කරද්දී මට මේක කරන්න පුළුවන් වේද කියලා තමන් ගැනම සැක හිතුණු වාර අනන්ත ඇති. රැතිස්සේ නිදිමනද්දී කඳුළු හංගගෙන hina වෙද්දී ඔයා විඳින කටුක බව දන්නේ ඔයා විතරයි. හැබැයි මතක තියාගන්න ලස්සනම මල් පිපෙන්නේ රළු කටු අස්සේ. අංක 1 ඔයා ඉන්නේ නිවැරදි පාරේ. අනුන්ගේ හීන වෙනුවෙන් තමන්ගේ ජීවිතය දී කර හරින ලෝකෙක තමන්ගේම කියලා හීනයක් වෙනුවෙන් මාන්සි වෙන්න තරම් ඔයා නිර්භීත වුණා. අන්න ඒ ධෛර්යම මුලින්ම ඔයාටම ගරු කරන අද ඔයා විඳින මාන්සිය හෙට ඔයා සැප විඳින අනාගතයට වැටෙන අත්විඳීමයි. අංක 2 වැටෙන හැම පාරක්ම නැගිටින්න පාඩම. ජයග්‍රහණය කියන්නේ කෙලින්ම තියෙන පාරක් නෙමෙයි. ඒක වංගු හදක පැටීම් පිරුණු ගමන. එක පාරක් වැරදුනා කියන්නේ ඔයා පැරදුනා කියන එක නෙමෙයි. තවත් විදියකින් උත්සාහ කරන්න ලැබුණු අවස්ථාවක් වැටෙන වාරයක් පාසා වඩාත් ශක්තිමත්ව නැගී සිටින්න. අංක 3 කැපකිරීම වලට ප්‍රතිඵල ළඟදීම ලැබේ. අද දවස කටුක වෙන්න පුළුවන්. හෙට දවස ඊටත් වඩා අමාරු වෙන්න පුළුවන්. හැබැයි අනිද්දා දවස අනිවාර්යයෙන්ම ලස්සන වෙයි. සෙල්ලම් කරන්න, විනෝද වෙන්න තිබුණු කාලය කැප කරලා ඔයා පොත්පත් එක්ක නැත්නම් ඔයාගේ වැඩසටහන් එක්ක ගත කරන හැම තප්පරයකම වටිනාකමක් එකතු වෙනවා. ලෝකයා ඔයාගේ මානසිය දකින්නේ නැති වුණාට දවසක ඔයා මේ ප්‍රතිඵලය මුළු ලෝකෙම ඇහෙන්න කතා කරાવી. අංක 4 නතර වෙන්න එපා. තව පොඩ්ඩයි. ඔයා ඉන්නේ ඔයාගේ හීනෙට ගොඩක් ලඟ වෙන්න පුළුවන්. ඒ නිසා මානසිය කියලා හිතුණත් බලාපොරොත්තු අත්හරින්න එපා. මහන්සි නම් ටිකක් විවේක ගන්න. හැබැයි කිසිම වෙලාවක ගමන නතර කරන්න එපා. මේ ලෝකේ කිසිම කෙනෙකුට ඔයාගේ වටිනාකම තීරණය කරන්න දෙන්න එපා. ඔයාගේ හීන සැබෑ කරන්න පුළුවන් ඔයාටම විතරයි. කැප වෙන්න, මහන්සි වෙන්න. තමන්ව විශ්වාස කරන්න. දවසක ඔයා දිනනවා සිරාවටම. ජය වේවා.